හරි. අද අපි බලමු හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ණය වාරිකය ගණනය කරන්නේ කොහොමද කියලා. මේ ගැටලුව වසර ගණනාවක O-level pass papers වල ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙවර O-level කරන දු දරුවන් දෙන්නෙන් මේ ගාන ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතුවා අද හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ණය වාරිකය ගණනය කරන ආකාරය ගැන කතා කරන්න. හරි. අපිට ගැටලුවේ දීලා තියෙනවා රුපියල් 80000ක් වටිනා ශීතකරණයක් මුලින් රුපියල් 20000ක් ගෙවලා අරන් තියෙනවා. ඉතිරි ණය මුදල සමාන මාස වාරික 12කින් ගෙවීමේ පොරොන්දුව පිට තමයි මේ ශීතකරණය අරන් තියෙන්නේ. ඒතර වාර්ෂික පොලි අනුපාතිකය දීලා තියෙනවා 124යි. මෙම තොරතුරු ටික දීලා අපෙන් අහන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ණය වාරිකය ගණනය කරන්න කියලා. පුතේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ණය වාරිකය ගණනය කරද්දී ඔයාලා දන්නවා පියවර කිහිපයක් තියෙනවා. ඔය පියවර කිහිපය පිළිවෙලින් මතක තියාගත්තොත් මේ ගානේ ලකුණු 10න් 10ම අපිට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ ගැටලුවේ තියෙන වැදගත් කරුණු ටික මේ විදිහට පෙළගස්ස ගමු. සම්පූර්ණ ශීතකරණයේ වටිනාකම රුපියල් 80000යි 80000ක් වටිනා ශීතකරණය මිලදී ගන්න මුලින්ම රුපියල් 20000ක් ගෙවලා තියෙනවා. එහෙනම් පුතේ 80000න් 20000ක් අඩු වුණාම අපි ඇත්තටම ණය මුදල විදිහට සලකන්න ඕන රුපියල් 60000ක මුදල. 80000න් 20000ක් මුලින් යාලා ගෙවලා එහෙනම් ඉතිරියේ ණය විදිහට සලකන්නේ කීයද රුපියල් 60000ක මුදල. හරි. මේ 60000ක මුදල ඒගොල්ලෝ ගෙවනවා වාරික 12කින් සමාන වාරික 12කින් තමයි ගෙවන්න පොරොන්දු වෙන්නේ. ඒ වගේම දීලා තියෙන අපිට වාර්ෂික පොලි අනුපාතය 124යි. අපි බලමු දැන් පියවර ඔස්සේ මේ ගැටලුව විසඳගෙන මාසික ණය වාරිකය හොයන්නේ කොහොමද කියලා. හරි මුලින්ම මාසික ණය මුදල හොයන්නේ කොහොමද කියලා අපි බලමු. මාසික ණය හොයන්නේ පුතේ මුළු ණය මාස ගණනෙන් බෙදලා. අපි මුළු ණය විදියට සැලකුවේ රුපියල් කීයද 60000ක මුදල. ඒ 60000ක මුදල අපි ගෙවන්න පොරොන්දු වෙන්නේ මාස 12ක් ඇතුළත. එහෙනම් සම්පූර්ණ ණය 60000 12න් බෙදුවහම එනවා රුපියල් 5000ක්. 12 එකයි 12 5යි අගට බිඳු 3 දැම්මහම රුපියල් 5000ක් තමයි මාසික ණය විදියට එන්නේ. ඊපස්සේ මාසික පොලි අනුපාතිකය අපිට මෙතන දීලා තියෙන්නේ වාර්ෂික පොලි අනුපාතිකය 124යි. එහෙනම් වාර්ෂික පොලි අනුපාතිකය තමයි පුතේ 124. මාසික පොලිය ගන්න නම් ඒකෙන් 12න් පංගුවක් බලන්න ඕන. 124න් 12න් එකක්. එහෙනම් 12 වරක් 1යි 12 වරක් 2යි 102යි මාසික පොලි අනුපාතිකය. හරි. ඊට පස්සේ අපි බලමු මාසික ණය සඳහා මාසික පොලිය ගණනය කරන්නේ කොහොමද කියලා. අපි මුල් පියවරේ හෙව්ව මාසික ණය, දෙවෙනි පියවරේ හෙව්ව මාසික පොලි අනුපාතිකය. එහෙනම් මෙතෙන්දි වෙන්නේ මාසික ණයට මාසික පොලිය කොපමණද කියලා බලන එක. එහෙනම් මාසික ණය රුපියල් 5000යි. ඒක මාසික පොලිය 102න් වැඩි කරාම 52ක් රුපියල් 100ක් තමයි පුතේ මාසික ණය සඳහා මාසික පොලිය ලැබෙන්නේ. ඊට පස්සේ ඊළඟ පියවර විදියට අපි කරන්න ඕන මේ රුපියල් 100 ගානේ මාස ඒකක කීයක් පොලිය ගෙවනවද කියලා බලා ගන්න ඕන. ඒ මාස ඒකක ප්‍රමාණය කැටියෙන් ලේසියෙන්ම ගන්න පුළුවන් විදිය තමයි මෙන්න මේ සූත්‍රය. n බෙදීම 2 n ධන 1. හරි අපි දැන් බලමු මාස ඒකක ගන්න හොයන්නේ කොහොමද කියලා. මාස ඒකක ගන්න හොයන්නේ පුතේ n බෙදීම 2 n ධන 1 කියන සූත්‍රය භාවිතා කරලා. මෙතන n කියලා සලකන්නේ අපි ලෝන් එක ගත්ත මාස ගණන. අපි මාස 12න් ගෙවන පොරොන්දුව පිට තමයි මේ ශීතකරණය ගන්නෙ. එතකොට 12 දෙකෙන් බෙදුවා 12ට එකක් එකතු කරා. 12 දෙකෙන් බෙදුවම 6යි 12යි 1යි 13යි ඔක්කොම මාස ඒකකනෝ 78ක්. ඊට පස්සේ මුළු පොලිය ගණනය කරගන්න ඕන. මුළු පොලිය හොයන්නේ අපි මාසික ණය සඳහා මාසික පොලිය හෙව්ව රුපියල් 100යි. ඒ වගේ 78 ගුණයක් පොලිය ගෙවන්න ඕන. එහෙනම් මාසික පොලිය 100යි. ඒ වගේ මාස ඒකක 78ක් පොලිය ගෙවන්න ඕන. එතකොට මුළු පොලිය විදියට එන රුපියල් 7800ක්. එහෙනම් අවසාන පියවර මාසික වාරිකය හොයන විදිය. මාසික වාරිකය හොයන්නේ මුළු ණය මුළු පොලිය එකතු කරලා ඒක බෙදන්න ඕන මාස ගණනේ. එහෙනම් මුළු ණය විදිහට අපි සැලකුවේ රුපියල් 60000 මුළු පොලිය දැන් හෙව්ව කීයද 7800 ඒක බෙදන්න ඕන මාස 12. හරි. එහෙනම් 67800 12න් තමයි බෙදන්න ඕන.
එතකොට බලමු මාසික ණය වාරිකයේ රුපියල් කීයද කියලා. හරි එහෙනම් හීන විශේෂ ක්‍රමයේ යටතේ ණය වාරිකය හොයන විදිය මෙන්න මේ පියවර ඔස්සේ ඔයාලට පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. මේ පියවර ඔස්සේ පුතේ පිළිවෙලින් ගාන හදාගත්තා නම් අපිට සම්පූර්ණ ලකුණු 10න් 10ම ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේ ගාන හදලා 67812න් බෙදුවහම මාසික ණය වාරිකයේ විදිහට කීයද එන්නේ කියලා බලන්න.